examples විදිහට Bing Chun prices ගැන 200 rupees Sri Lankan rupees වලින් වගේ පටන් ගන්නවා. ඒගොල්ලෝගේ ice creams, එතකොට ඒගොල්ලෝගේ lemonade juices වගේ දේවල්. ඒතර ඇත්තටම ඒක pocket money වලින් ඔයගොල්ලන්ට buy කරන්න පුළුවන් ගාණක් නේද? මොකද ලංකාවේ ඇතුලේ වුණාත් අද තියෙන අනිත් fast food restaurants ගත්තොත් රුපියල් 200කට ගන්න පුළුවන් දෙයක් ඒගොල්ලෝගේ නැහැ. ඒතර ඒක තමයි මේගොල්ලෝගේ ස්ට්‍රැටජි එක. අයිබෝවන් ඔයාලා හැමෝටම ඔයගොල්ලෝ හැමෝම Let's Learn Commerce with Minoshi Nanayakkara කියන මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම හිතුවා පොඩක් common topic එකක් අපි නිතර කතා කරන topic එකක් business වලට ඒ කියන්නේ business ඉගෙන ගන්න ඕගොල්ලන්ට business කියන topic එක business වලට අදාළව management degrees කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ O levels වලට business subject එකක් විදියට කරනවා වෙන්න පුළුවන්. A levels වලට කරනවා වෙන්න පුළුවන්. මේ හැමෝටම common business topic එකක් වෙන franchises ගැන ඕගොල්ලෝ එක කතා කරන්න. මේ franchises ගැන කතා කරනකොට මම පොඩක් පොඩි කේස් ස්ටඩි එකක් මෙතනදී ඔයගොල්ලෝ එක කතා කරන්න ඕනි කියලා. ඔයගොල්ලෝ හැමෝම මේ දවස්වල ගොඩාක් කතා කරන, ගොඩාක් ආසාවෙන් පාවිච්චි කරන Bing Chun ගැන පොඩ්ඩක් මෙතනට රිලේට් කරන්න ඕනි කියලා. හරි. එහෙනම් ඉස්සෙල්ලාම අපි බලමු මොකක්ද franchise එකක් කියන්නේ කියලා. එතන franchise එකක් කියන්නේ ඔයගොල්ලෝ මේ වෙද්දී ගොඩක් අය ඉගෙනගෙන තියෙනවා. හැබැයි ගොඩක් අය මේ ගැන හරියටම දන්නේ නැහැ. ඇත්තටම franchises කියන්නේ මේවා international brands. අපි franchises කියන්නේ අපි කියන්නේ international brand එකක් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ outlets ලෝකේ ගොඩාක් රටවල් වල දකින්න තියෙනවා. ඊළඟ එක තමයි මේ franchises කියන එකේ ගොඩක් ජාතිවල එක එක types වල franchises තියෙනවා. හැබැයි අපි නිකන් ඕගොල්ලෝගෙන් මං කිව්වොත් එහෙම මොනවාද ඕගොල්ලන් දන්න franchises කියලා මං දන්න ඕගොල්ලෝ ගොඩාක් අයගේ ඔළුවට එන ඒවා තමයි KFC, McDonald's, Subway, Pizza Hut ඔනෝව තමයි ඔයගොල්ලෝ franchises විදියට කියන්නේ. මොකද ඒකට හේතුව තමයි ලෝකේ වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන, popular වෙලා තියෙන franchises තමයි fast food franchises. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ franchises කියන්නේ fast foods විතරයි කියලා. Clothing brands තියෙනවා, තව toy brands තියෙනවා, furniture brands තියෙනවා. මේ ඕනිම දෙයක් franchise කියන model එක යටතේ grow කරන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් එහෙම franchises කියන්නේ business එකක් grow කරන්න තියෙන model එකක්. හරි. මොකක්ද මේ franchise එකක් යට වෙන්නේ? හරි. franchise එකක් ඇතුලේ වෙන්නේ මොකක්ද කියලා දැන් අපි බලමු. හරි. franchise එකකදී අපි mainly කතා කරන parties දෙකක් ඉන්නවා. ඒ තමයි franchisor and franchisee. හරි. franchisor කියන්නේ franchisor අපි SOR කියන අකුර වලින් ඉවර කරනවා. අපි කියනවා එයා owner කියලා. ඒතර ඔයගොල්ලෝ දන්නවා owner කියන්නේ franchise එකක ඒ main franchise brand එක අයිති කෙනාට. එතකොට අපි මෙතනදී නම් දැන් රටවල් වල මේක ස්ප්‍රෙඩ් වෙන හින්දා අපි කියනවා මේක අයිති රට, අයිති කම්පැනි එක තමයි franchisor. හරි. දැන් මම කියවනේ අපි Bing Chun ගැන කතා කරන්න කියලා. මොකද මම ඇත්තටම Bing Chun කියන එක example එකක් විදිහට තෝරගත්තේ මේ දවස්වල ඒක හරිම trending franchise brand එකක් වෙලා තියෙන හින්දා. විශේෂයෙන්ම South Asian countries වල ලංකාවේ ගොඩාක් අය කතා කරන, ගොඩාක් අය consume කරන brand එකක් හින්දා. හරි. එතකොට දැන් ඔන්නේ franchisor කියන්නේ මේකේ main අයිති එක්කෙනා. ඒ කියන්නේ owner. හරි. දැන් Bing Chun ගත්තොත් Bing Chun කියන brand එක 2012 වලදී චයිනා වල තමයි establish වෙලා තියෙන්නේ. නේද? මේක මුලින්ම එතකොට පටන් ගන්න තියෙන්නේ චයිනා වල. මේක Chinese owned company එකක්. එතකොට Bing Chun brand එකේ franchise තමයි Chinese company එක. හරි. එතකොට මේකේ මේ Chinese company එකකට ඇත්තටම name එකක් තියෙනවා. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු කවුද කියලා. මේ ownerට මේ company එකට කියනවා Henan Lian D Catering Management කියලා. ඒගොල්ලන්ට තමයි මේ brand එක ගේ ownership එක තියෙන්නේ. හරි. එතකොට ඊළඟ පාඩේ එක තමයි franchisee. franchisee කියන්නේ මේ කියන මේ franchise brand එක තමන්ගේ රටේ හරි එහෙම නැත්නම් තමන්ගේ අපි කියනවා එකම රටක වුණත් ඒ අදාළ ස්ටේට් එකේ ඒක පටන් අරගෙන කරගෙන යන්න ලයිසන් එක අරගන්න අපි කියන්නේ යට ලෝකල් ඕනර් කියලා. හරි. දැන් එක්සැම්පල් එකක් විදියට ගත්තොත් එහෙම ලංකාවේ මේ Bing Chun කියන එක ගොඩාක් ලෝකල් ඕනර්ස්ලා අරගෙන කරනවා. ඒ කියන්නේ
එක ඕන කෙනෙක් කියලා නැහැ. මේක දෙතුන් දෙනෙක් කියන්නේ ඕනර්ස්ලා යටතේ බින්චුන් කියන එක ඇත්තටම කරගෙන යනවා ලංකාව ඇතුලේ. මම මේකට තව එක්සාම්පල් එකක් කිව්වොත් දැන් KFC වගේ ෆ්‍රැන්චයිස් බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් ලංකාවේ KFC කියන ෆ්‍රැන්චයිස් බ්‍රෑන්ඩ් එක මුළු ඔක්කොම බ්‍රාන්චස් ඕන් කරගෙන ෆ්‍රැන්චයිසී කියන ලයිසන් එක හම්බෙලා තියෙන්නේ කාගීල්ස් එකට. ඒතර කාගීල්ස් ගෲප් එකෙන් තමයි KFC ඔක්කොම රන් කරන්නේ. ඒතර එයා තමයි ලංකාවේ ෆ්‍රැන්චයිසී කියන්නේ KFC කියන ෆ්‍රැන්චයිස් එක කරගෙන යන ෆ්‍රැන්චයිසී. හරි. ඒක මෙහෙමයි. ඒතර මම කලින් කිව්වා වගේ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ ෆ්‍රැන්චයිසර්ගේ තියෙන ස්ට්‍රැටජිස් අනුව. සමහර ෆ්‍රැන්චයිසර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ කැමති තමන්ගේ ෆ්‍රැන්චයිස් එක වෙන රටක ෆ්‍රැන්චයිසි කෙනෙක්ට බාර දෙනකොට ඒක එයා දෙන්න කැමති එක්කෙනෙක්ට. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් මම කලින් කතා කරපු KFC ගැන කියනකොට KFC වල මම කියවනේ ශ්‍රී ලංකන් ඕනර්ෂිප් එක. ශ්‍රී ලංකන් ෆ්‍රැන්චයිසි එක තියෙන කාගේස්ලට කියලා. එතකොට ඒගොල්ලෝ කාගේස්ලගෙන් පිටින් වෙන කාටවත් KFC කියන ෆ්‍රැන්චයිසි එක දෙන්න කැමති නැහැ. එතකොට ලංකාව වටේම කොහේ KFC එකක් පටන් ගත්තත් ඒක පටන් ගන්නේ කාගේල්ස් කම්පැනි එක. හරි. හැබැයි මේක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. දැන් බින්චුන් වගේ ඒවා ඒගොල්ලෝ ලංකාවේ ලෝකල් ෆ්‍රැන්චයිසීස්ලා කීප දෙනෙකුට උනත් දෙනවා. හරි. ඊළඟ එක අපි ගත්තොත් එහෙම මේ ෆ්‍රැන්චයිසී කියන මොඩල් එකේ ඊළඟ කෑල්ල තමයි මේකෙදි ෆ්‍රැන්චයිසී. ඒ කියන්නේ ලෝකල් ඕනර් ලයිසන් එකක් ගන්න ඕනි ෆ්‍රැන්චයිසර්ගෙන් එයා මේක යාගේ රටේ පවත්වගෙන යනවා කියලා. හරි. එතකොට එයාට තියෙන මම ඉස්සෙල්ලාම කතා කරොත් එහෙම ෆ්‍රැන්චයිසී කෙනෙක් විදියට ලෝකල් ඕනර්ට මේකෙදි තියෙන බෙනිෆිට්ස් තමයි එයා ගන්නේ already established වෙච්ච බිස්නස් එකක්. දැන් එක්සැම්පල්ස් බලන්නකෝ KFC, McDonald's අපි කතා කරන බින්චුන් මේවා කියන්නේ already established වෙලා තියෙන businesses. එතකොට එයාට ආයේ අමුතුවෙන් මේක කියන්නේ ප්‍රොමෝට් කරන්න ස්පෙෂලි මිනිසුන්ගේ awareness හදන්න එයා වැඩි මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මොකද already මේක හරිම ෆැමිලියර් හින්දා. එතකොට එයාට already established brand එකක් ownership එක එයාගේ රටේ හම්බෙනවා කියන්නේ එයාට එයාගේ revenues, profits කියන දේ ඉක්මනටම ගන්න පුළුවන් කියන එක sure. අනිත් ස්පෙෂලිටි එක තමයි එයාට franchise එකෙන් හම්බෙනවා මේ franchise එකට අදාළ ගොඩක් benefits. ඒ කියන්නේ example එකක් විදිහට especially the recipes. ඒකයි fast food වලදී ඔයගොල්ලෝ දන්නවා මිනිස්සු attract වෙන main reason එක ඇවිල්ලා taste එකටනේ. එතකොට මේ recipes කියන දේවල් කෙලින්ම original owner recipe එක franchisee-ට දෙනවා. ඒ වගේම එයාගෙන් accept කරනවා ඒ same quality එක same taste එයා continue කරයි කියලා. අනිත් එක තමයි යා ට්‍රේනින් එකක් දෙනවා කොහොමද ස්ටාෆ් එක හැන්ඩල් වෙන්නේ කොහොමද ස්ටාෆ් එක කන්සියුමර්ස්ලත් එක්ක රිලේෂන්ෂිප් එක තියාගෙන යන්නේ කස්ටමර් රිලේෂන්ෂිප්ස් මේ හැම දෙයක් ගැනම ඒගොල්ලෝගේ යුනිෆෝම්ස් මේ හැම දෙයක් ගැනම ඩිසිෂන්ස් ගන්න ෆ්‍රැන්චයිසර්. එතකොට ෆ්‍රැන්චයිසිට ඒ බර්ඩන් එකනොත් එයා රිලීස් වෙනවා. මොකද එයාට ට්‍රේන් ස්ටාෆ් එකක් එයා ටයිම් ටු ටයිම් උත් ඇවිල්ලා සමහරවිට ට්‍රේන් කරලා යනවා එයාගේ ෆ්‍රැන්චයිසිස්ගේ ස්ටාෆ් එක. හරි. එතකොට මෙන්න මේ වගේ ඒ වගේම තව සමහර ෆ්‍රැන්චයිසස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ෆයිනෑන්ෂල් ඒඩ්ස් උත් දෙනවා. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ලෝන්ස් වගේ දේවල්. එයා කියනවා හරි මම ඔයාලට ලෝන් එකකුත් දෙනවා. ඔයා මේකෙන් ඔයාගේ බිස්නස් එක කැපිටල් විදිහට මේක යූස් කරලා අරගෙන ගිහිල්ලා ප්‍රොෆිට් කරනකොට රෙවෙනියුස් කරනකොට මට දෙන්න කියලා. ආපහු පේ බෑක් කරන්න කියලා. අනේ ඒ වගේ chances ගොඩක් හම්බෙනවා. හැබැයි මේ ෆ්‍රැන්චයිසිට මේ ෆ්‍රැන්චයිස් එකක් ගන්නවා කියන එක ඊසි වැඩක් නෙවෙයි. එකක් තමයි යා රෙකග්නයිස් බිස්නස් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ යා පෙන්වන්න ඕනේ යාට මේ බ්‍රෑන්ඩ් එක මොකද යා ගන්න ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක්නේ. ඒතර ඒකේ බ්‍රෑන්ඩ් නේම් එක ටානිෂ් කරන්නේ නැතුව එයා මේක හොඳට කරගෙන යනවා කියන එක ගැන ඇෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි normally ෆ්‍රැන්චයිසර්ස්ලා පුරුදු වෙලා තියෙන්නේ මේ ෆ්‍රැන්චයිසර්ෂිප් එක දෙනකොට එයා දෙන්නේ මේ ලයිසන් එක ඒ රට ඇතුලේ හොඳට එස්ටැබ්ලිෂ් වෙලා තියෙන බිස්නසර්ස් වලට. එතකොට ලංකාව ඇතුලේ අබාන්ස් ඊට පස්සේ කාගීල්ස්, සොෆ්ට්ලොජික් ඔන්න ඔය වගේ කම්පනීස් තමයි ලංකාව ඇතුලේ ගොඩක් ෆ්‍රැන්චයිසර්ස් රන් කරේ. දැන් මේ වෙද්දි නම් පොඩ්ඩක් මේ ට්‍රෙන්ඩ් එක එහෙට මෙහෙට වෙලා අනිත් ඕනර්ස්ලට දෙනවා. හැබැයි ඒ කවුරු ගත්තත් ලෝකල් ඕනර් කෙනෙක් ගන්නකොට එයාගේ අර ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක කියන එක ෆ්‍රැන්චයිසර් බලනවා. මොකද එයාට කරගෙන යන්න බැරි වුණොත් එයාට ඒකෙන් වෙන්නේ ෆ්‍රැන්චයිසර්ගේ බ්‍රෑන්ඩ් එකට තමයි ඒක හොඳ නැති වෙන්නේ.
හරි. එතකොට ඇයි ෆ්‍රැන්චයිසර් කැමති වෙන්නේ මේ බ්‍රෑන්ඩ් එක ෆ්‍රැන්චයිසි කෙනෙක්ට දෙන්න? දැන් එක්සාම්පල් එකක් විදිහට අපි බලමු ආයෙසරයක් බින්චුන් ගැන කතා කරලා. දැන් ලංකාව ඇතුලේ මේ වෙද්දී හරිම ෆාස්ට්ලිම ග්‍රෝ වෙච්ච ෆ්‍රැන්චයිස් චේන් එකක් විදිහට කියන්න පුළුවන් බින්චුන්. එයා හරිම ෆාස්ට්ලි ග්‍රෝ වුණා. ඒකට එක හේතුවක් තමයි, රීසන් එකක් තමයි ඇත්තටම මේ බින්චුන් වල තියෙන මාකටිං ස්ට්‍රැටජි එකත් ඒගොල්ලන් කැමති, ඒගොල්ලන්ට ඕනි ක්වික් growth එකක්. එතකොට අන්න ඒක තමයි මට මෙතන highlight කරන්න ඕනි උනේ. ඇත්තටම ඕනට ඕනි quickly යාගේ brand එක grow කරන්න. එතකොට ඔයා දන්නවා එයාට එයාගේ business එක easilyම grow කරන්න පුළුවන් විදිහක් තමයි මේ franchising කියන්නේ. මොකද ඒ අනිත් රටේ ඉන්න දැන් example එකක් විදිහට චයිනා ඕනට බින්චුන් ඕනට ලංකාව ඇතුලේ මේ business එක grow කරන්න පුළුවන් ෆාස්ට්ම easiestම comfortableම way එක තමයි ලංකාවේ බිස්නස් කරගෙන යන ඕන කෙනෙක්ට ඕනර්ෂිප් එක දෙන එක. මොකද එයා ලංකාවේ already established. එයා දන්නවා එයාගේ customers ලගේ preferences, taste මොනවාද, ලංකාවේ ඇතුලේ rules, regulations, business වලට අදාළව මොනවාද, මේ හැම දේ ගැනම එයා well aware. අනිත් එක තව දෙයක් තමයි දැන් මිනිස්සු ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් වුණත් ඒක ගොඩක් වෙලාවට තමන්ගේ රටට එනකොට ඒක තමන්ගේ රටේ බිස්නස් එකක්, බිස්නස්මන් කෙනෙක් යටතේ හැන්ඩල් වෙනකොට පොඩක් ඒගොල්ලෝ ඒක ට්‍රස්ට් කරනවා. මොකද සමහර කන්ට්‍රීස් වල දන්නවා දැන් ඔය එන්ට්‍රි බැරියර්ස් වැඩි, එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඒතර ඒ වගේ වුණාමත් අපි කියනවා බිස්නස් එකකට ෆාස්ට්ලි ග්‍රෝ වෙන්න මේක හොඳ මෙතඩ් එකක් කියලා. අනිත් එක තමයි එයාට හොඳ ලම්සම් amount එකක් හම්බ වෙනවා. මොකද මේ ලයිසන් එක නිකන් ගන්න බෑ. ලයිසන් එක ගන්න එයා ලොකු amount එකක් එකපාර pay කරන්න ඕනි. ඒ කියන්නේ කවුද? franchisee. local owner franchise ට pay කරන්න ඕනි. ලම්සම් amount එකක්. ඒක පොඩක් ලොකු ගානක්, ඒක පොඩි ගානක් නෙවෙයි. ඒතර ඒක යාට එකපාර හම්බෙන හොඳ ඉන්කම් එකක් වෙනවා. In extra to that, addition to that, හැම month එකේම මේ franchisee local owner යාට එන revenue එකකින් right මෙතනදී යා කියන්නේ revenue එක profit එකක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා ඒකේ difference එක right. revenue එකෙන් expenses අඩු කරාමනේ අපිට profit එක එන්නේ. හැබැයි franchisor කියන්නේ එයාගේ revenue එකෙන් percentage එකක් ෆ්‍රැන්චයිස්ට හැම month end එකකදීම ෆ්‍රැන්චයිස් fee එකක් විදිහට pay කරන්න ඕනි. එතකොට එයාට එක පැත්තකින් යාගේ business එක අනිත් countries වල expand වෙනවා. සහ අනිත් පැත්තෙන් එයාට හොඳ revenue එකක් generate වෙනවා. right මේ තමයි model එක. දැන් මම මෙතනදී පොඩක් බින්චුන් ගැන highlight කරන්න හිතුවා. මොකද ඇත්තටම දැන් උලන් දන්නවා බින්චුන් කිව්වම බින්චුන් කියන්නේ මේ දවස්වල youth එක teenagersලා අතරේ මාරම popular වෙලා තියෙන brand එකක්. මේක ඇයි මේ තරම්ම popular වෙලා තියෙන්නේ? ඇත්තටම ඔයගොල්ලෝ marketing students ලා විදිහට, business students ලා විදිහට මේ business එකේ model එකෙන් මේකෙන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හරි දැන් අපි බලමු මොකක්ද මේගොල්ලන්ගේ මේ strategy එක කියලා. හරි මම මේ වෙනකොට මගේ කලින් වීඩියෝස් වලින් අපි කතා කරලා තියෙනවානේ ඕනි තරම් අපි business pricing strategies ගැන, niche markets ගැන. එතකොට අපි මේවා ගැන කතා කරොත් ඇත්තටම මේ බින්චුන් කියන කට්ටියගේ මේන්ම strategy එකක් වෙන්නේ penetration strategy එක. මොකද්ද මේ penetration strategy කියන්නේ? ඇත්තටම ඔයගොල්ලෝ මේක ගැන දන්නවා. penetration කියන්නේ එයා markets වලට enter වෙන්නේ මොන විදිහටද? එයා මාකට් එකට එන්ටර් වෙන්නේ එයා ලීස්ට්ම ප්‍රයිස් ප්‍රොවයිඩර් කෙනෙක් විදියට. ඒ කියන්නේ ඕගොල්ලන් දැන් පොඩ්ඩක් බලුවොත් එහෙම එක එක්සැම්පල්ස් විදියට බින්චුන් ප්‍රයිසස් ගැන 200 rupees ශ්‍රී ලංකන් rupees වලින් වගේ පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ අයිස් ක්‍රීම්ස්, එතකොට ඒගොල්ලන්ගේ ලෙමනේඩ් ජූසස් වගේ දේවල්. ඒතර ඇත්තටම ඒක ඕනිම පොඩි ඉස්කෝලේ යන ඕගොල්ලන්ගේ පොකට් මනි වලින් ඔයගලන්ට බයි කරන්න පුළුවන් ගාණක් නේද? මොකද ලංකාවේ ඇතුලේ වුණාට අද තියෙන අනිත් ෆාස්ට් ෆුඩ් රෙස්ටෝරන්ට්ස් ගත්තොත් රුපියල් 200කට ගන්න පුළුවන් දෙයක් ඒගොල්ලෝගේ නැහැ. ඒතර ඒක තමයි මේගොල්ලෝගේ ස්ට්‍රැටජි එක. මොකද මෙතනදී මම highlight කරන්න ඕනේ මේගොල්ලෝගේ niche market එක වෙන්නේ ස්පෙෂලිම කවුද? teenagersලා, university studentsලා වගේ studentsලා right එතකොට youth and teenagers එතනත් specially මේගොල්ලෝ try කරන්නේ මේ school students ලා අතරම ඉගෙන ගන්න ළමයි. කියන්නේ university students ලා ඒගොල්ලෝගේ අතේ තියෙන ගානට pocket money වලට affordable වෙන මොනවා හරි දෙයක් දෙන්න. ඉතින් ඇත්තටම අද කාලේ උනි කෙනෙක්ට රුපියල් 200ක් කියන එක අතේ තියෙනවානේ. ඉතින් එතකොට 200 250 වගේ ඔය වගේ ranges වලින් පටන් ගන්නවා කියන්නේ ඕනිම කෙනෙක්ට ඇතුළට ගියොත් ගන්න දෙයක් එතන තියෙනවා.
ඒ හින්දා තමයි ඔයගොල්ලෝ පොඩ්ඩක් බැලුවොත් පොඩ්ඩක් හොඳට බලන්න. දැන් අපි දන්නවා කොලම්බෝවට ගත්තොත් කොලම්බෝවට මේ වෙද්දී බ්‍රාන්චස් 30ක් මම හිතන්නේ 20 ගාණක් වගේ තියෙනවා. all together අපේ රට ඇතුලේ බ්‍රාන්චස් 30 ගාණක් මේ වෙද්දී තියෙනවා බෙන්චුන්. එතකොට කොළඹ ආවට විතරක් බ්‍රාන්චස් 20ක් විතර දකින්න පුළුවන්. එතකොට මේගොල්ලෝ කොහොමද ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ කියලා බලුවොත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ස්ප්‍රෙඩ් වෙන්නේ එක්කෝ ටියුෂන් ක්ලාසස් වැඩිපුරම තියෙන ඒරියා එකක. නැත්තම් යුනිවර්සිටිස්, දැන් ස්කූල්ස් ඔය වගේ මෙන්න මේ නිෂ් මාකට් එක තමයි මේගොල්ලෝ ටාගට් කරන්නේ. එතකොට දැන් ඔයගලන්ට තේරෙනව නේද? ඒගොල්ලන්ගේ සක්සස් ස්ටෝරි එක ඇතුලේ මේ තරම් ඉක්මනට ඒගොල්ලෝ ෆාස්ට් growth එකක් අරන් තියෙන එක ඇතුලේ තියෙන එක රීසන් එකක් තමයි ඒගොල්ලෝ හරියටම ඒගොල්ලෝගේ නිෂ් මාකට් එක අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. ඇත්තටම ඒක යාගේ එක යුනික්නස් එකක්, එක ස්පෙෂලිටි එකක්. හරි, එතකොට ඒ නිෂ් මාකට් එක යා දන්නවා මේ නිෂ් මාකට් එක ගොඩක් වෙලාවට ඇත්තටම අතෑරෙන නිෂ් මාකට් එකක්. මොකද හැමෝම ටාගට් කරන්නේ හොඳ ඉන්කම් එකක් තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒ වගේ කට්ටියගෙන් තමයි හොඳට ප්‍රොෆිට්ස් ගන්න පුළුවන්. ඒ වගේ කට්ටිය තමයි හොඳට ස්පෙන්ඩ් කරන්න කියලා. හැබැයි එහෙම නෑ. ඕගොල්ලෝ යනකොට බලන්න කොයි වෙලාවෙත් බින්ෂුන් කියන එක වටේ ගොඩාක් ළමයි එකතු වෙලා ඉන්නවා. ඒකට රීසන් එක තමයි එහෙනම් මේක ඒගොල්ලන්ට ස්පෙන්ඩ් කරන්න පුළුවන් තැනක් වෙලා තියෙන එක. රයිට්. අනිත් එක තමයි තවත් තියෙනවා මේගොල්ලෝගේ හරිම යුනික් ඒ වගේම අපිට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් ඒගොල්ලෝගේ මේ මාකටිං ස්ට්‍රැටජිස් එක්ක. හරි. තව දෙයක් තමයි ඔයගොල්ලෝ කොයි වෙලාවකවත් නෝටිස් කරනවද ඒගොල්ලෝ හරිම රියාලි තමයි පාකින් ගැන කන්සිඩර් කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් නම් ඔයගොල්ලෝ දන්නවා අනිත් ෆ්‍රැන්චයිසස් කොම බලද්දී KFCs දැන් McDonald's unfortunately නැහැ දැන් අපෙන් අයින් වුණා. හරි. හැබැයි ඒ වගේ Burger King මේ ඕනිම ෆ්‍රැන්චයිස් එකක් බැලුවොත් ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ඇත්තටම පාකින් කියන එක මේන්ලි ඒගොල්ලෝගේ එක මේන්ම ඒගොල්ලෝගේ මේ කන්සන්ට්‍රේෂන් එකක් වෙනවා ඒගොල්ලෝ පාකින් ෆැසිලිටිස් දෙන එක. හැබැයි බින්චුන් පාකින් ගැන කන්සිඩර් කරන්නේ නැහැ. මොකද හේතුව ඔයගොල්ලෝ දන්නවා යාගේ නිෂ් මාකට් එක ඇවිල්ලා walk-in customers-ලා. ඉස්කෝලේ යන ළමයෙක්, ටියුෂන් ක්ලාස් එකට යන ළමයෙක්ට පාකින් කියන එක ප්‍රශ්නයක් නැහැනේ. එතකොට walk-in customers තමයි මේ බින්චුන් වලට attract වෙන්නේ. හරි. අනිත් එක මම තව පොඩි දෙයක් මෙතනදී ඇඩ් කරනවා. ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං. ඕගොල්ලෝ හැමතිස්සෙම යනකොට එනකොට ඕගොල්ලෝ දකිනවා මේගොල්ලෝගේ හරිම හැමතිස්සෙම අපිට පේනවා හරිම crowded. ඒ කියන්නේ කොයි වෙලාවෙ බැලුවත් අපිට ගොඩක් වෙලාවට දකිනවා ලොකු queue එකක් තියෙනවා. pay කරන්න ලොකු queue එකක් තියෙනවා. ඒක පිටිපස්සෙත් ඒගොල්ලෝගේ ඇත්තටම හොඳ මාකටිං ස්ට්‍රැටජි එකක් තියෙන්නේ. ඒ තමයි ඒගොල්ලෝ පුළුවන් තරම් හැම අවුට්ලට් එකකදීම වගේ ඕගොල්ලෝ නිකන් ඔබ්සර්ව් කරලා බලුවොත් ඒගොල්ලෝ cashier points ඇඩ් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට එක කැෂියර් පොයින්ට් එකයි ඒගොල්ලෝගේ අවුට්ලට්ස් වල තියෙන්නේ. මොකද ඒකෙන් ඒගොල්ලෝ අපිට පෙන්නනවා ඇත්තට මේක ආටිෆිෂල් queue එකක් හිතන අපිට පේන්නේ. මොකද එක කැෂියර් පොයින්ට් එකක් තියෙනකොට හැමෝම මේ කැෂියර් පොයින්ට් එකට තමයි ඒ queue එකට තමයි හැමෝම සෙට් වෙන්නේ pay කරන්න. ඉතින් එතකොට ඔටෝමැටිකලි එළියෙන් යන කෙනෙක්ට උනත් පේනවා මෙතන මේ මොකද අලුතෙන් අවුට්ලට් එකක් දාලා තියෙනවා. මේක ඇතුලේ හැමතිස්සෙම මාර queue එකක් තියෙනවා. එතකොට ඒකත් මිනිස්සුන් ඇට්‍රැක්ට් කරගන්න මිනිස්සුන්ගේ attention එක එයාලගේ අවුට්ලට් එකට ගන්න එයාලා යූස් කරන තවත් ස්ට්‍රැටජි එකක්. හරි. ඉතින් දැන් එතකොට ඔයගලන්ට තේරෙනවා මේ මාකටිං වලට කරන්න පුළුවන් දේවල් නේද? ඇත්තටම වින්ෂුන් කියන්නේ දැන් ගොඩක් වෙලාවට මම මෙතනදී තව දෙයක් ඇඩ් කරන්න ඕනේ. අපි දකින්නේ මේකේ පොඩි ක්‍රිටිසිසම් එකක් නේද? දැන් ඔයගොල්ලෝ දකිනවා ක්‍රිටිසයිස් කරනවා ගොඩක් වෙලාවට මේ ටිකේ වින්ෂුන් ගැන ඒක මෙහෙමයි. ඒ කියන්නේ හෙල්ත් කන්සර්න්ස් ගැන කියනවා ඒගොල්ලෝ යූස් කරන ආටිෆිෂල් සිරාප්ස් ඒ වගේ දේවල් මොනවාද හෙල්ත් කන්ෂස් කස්ටමර්ස්ලාට ඒක හෙල්දි නැහැ කියනවා. රයිට්. ඒක එහෙම ඉෂුස් තියෙන්න පුළුවන්. එහෙම ක්‍රිටිසිසම්ස් තියෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ගත්තොත් අපි මාකටිං ස්ටුඩන්ට්ස්ලා විදිහට මාකටියර්ස්ලා විදිහට ඕගොල්ලන්ට ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මාකටිං සක්සස්ෆුල් මාකටිං ස්ටෝරි එකක් තමයි බින්ෂුන්ට තියෙන්නේ. රයිට්. එතකොට එහෙනම් මම හිතනවා මේ කේස් ස්ටඩි එකත් එක්ක ඕගොල්ලෝ නිකන් ගොඩක් ප්‍රැක්ටිකලි ගන්න පුළුවන් දේවල් ගොඩක් ෆ්‍රැන්චයිස් එකක් ගැන අද ඉගෙන ගත්තා කියලා. ඉතින් මම ඉස්සරහට එක්ස්පෙක්ට් කරනවා
මේ වගේ තව ඉන්ට්‍රස්ටිං ස්ටෝරීස් අරගෙන කතා කරන්න ට්‍රෙන්ඩිං ටොපික්ස් ගැන බිස්නසස් ගැන ඒ වගේම දැන් බිංචුන් ගැන මම තව අන්තිමට දෙයක් කියලා නවත්තන්නම්. ඒගොල්ලෝ ඇත්තටම සවුත් ඒෂියන් කන්ට්‍රීස් වල මේ වෙද්දී හොඳටම ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. එතකොට අපිට තාම හිතාගන්න බැහැ මේගොල්ලන්ට අනිත් කන්ට්‍රීස් වලටත් මේගොල්ලෝ ටාගට් කරනවාද කියලා. හැබැයි එතනිනුත් අපිට පොඩ්ඩක් හිතන දෙයක් තමයි දැන් වැඩිපුරම බ්‍රාන්චස් තියෙන කන්ට්‍රීස් ගත්තාම තායිලන්ඩ් වල ඒ වගේම දැන් ලංකාවෙත් මේ වෙද්දී චුට්ට කාලයක් ඇතුළත ඒගොල්ලෝ ගොඩක් එක්ස්පෑන්ඩ් වුණා. සමහරවිට ලංකාව වෙයිද දන්නෙත් නෑ ඒගොල්ලෝගේ මෝස්ට් බ්‍රාන්චස් තියෙන කන්ට්‍රි එක ඉස්සරහට. එතකොට එතෙන්දී අපිට පේනවා දැන් තායිලන්ඩ් ශ්‍රී ලංකාව වගේ කන්ට්‍රීස් උත් ඒගොල්ලෝ ටාගට් කරනවා කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝගේ අර පෙනට්‍රේෂන් ස්ට්‍රැටජි එක. ඒ කියන්නේ අෆෝඩබල් වෙන්න පුළුවන් ඒ වගේ කන්ට්‍රීස් තමයි ඒගොල්ලෝ එතෙන්දී පික් කරගන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා අපි වගේ කන්ට්‍රීස් right developing අපි වගේ countries වල මිනිස්සු අතේ ළමයි අතේ ගොඩක් සල්ලි ගැවසෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ purchasing power එක හරිම අඩුයි. ඒ වගේ අය තමයි ඒගොල්ලෝව ටාගට් කරන්න easyම කියලා. right එහෙනම් මේ තමයි බිංචුන් ගැන කතා කරපු අද topic එක. ඉස්සරහට අපි මේ වගේ topics තව කතා කරමු. මගේ YouTube channel එක let's learn comments with මිනෝෂි නානායකාර channel එකත් එක්ක ඔයගොල්ලන්ට ඉස්සරහට එකතු වෙලා ඉන්න කියලා මම රික්වෙස්ට් කරනවා. thank you